අන්න අඩ අත එවුරුනවා මෙහෙම ගාලා. අන්න අඩ අත එවුරුනවා මෙහෙම ගාලා. මේ යාලන් වෙලා දෙන්නේ අපි දැන් ලෝඩ් සුද්ධ කරලා ඔක්කොම ඉවරයි. තියෙනවා ගොඩක්. තමා හැරදා ඉතින් මම තැනට බැස්ස අපේ ලුණු සුද්ධ කිරීමේ මෙහෙයුමට දැන් ඉතින් මමත් ලුණු සුද්ධ කරන්න යන්නේ මේ බොරු ලුණුයි මේ ලුණු hello boys and girls ඉතින් සුබ දවසක් කියලා දෙන්න අදත් මගේ අලුත්ම වීඩියෝ එකකින් වෙසක් vlog part 3 vlog එක ඉතින් part 1 part 2 වීඩියෝ දෙකම බලමු නැති කට්ටිය බලන්න කියලා මතක් කරනවා තෝරන අතන එකයි වෙසක් බලන්න ගිය එකයි වීඩියෝ දෙකම බලන්න කියලා මතක් කරනවා ඒත් එක්කම තුන්වෙනි වීඩියෝ එකත් ඇවිල්ලා තියෙනවා ගැම්මටම ඉතින් අපේ දන්සල ඉතින් මම දැන් ඉන්නේ අපේ තොරණ ගාපු තැන අපි තොරණක් ඇදුවා කිව්වේ ඒ අද තැන ඉන්නේ ඉතින් අපි එතනින් දන්සලක් දෙන්න ඉතින් ඉන්නවා ඉතින් අපි බලමු කොහොමද ඉතින් අපේ දන්සලේ වැඩ කෙරෙන්නේ කියලා ඉතින් සීනි සම්බල් පාන්තාවක් කියලා තියෙන ගැම්මඩම ඉතින් එළිය සින්දු වෙනවා බලාගන්න පුළුවන් තෝරන දාලා ඉන්නේ ඉතින් ඒත් එකම කොහොමද වැඩ වෙන්නේ කියලා අපි බලමු අපි යන් ඉතින් ඉස්සරහට ඉතින් guys පළවෙනි වීඩියෝ එක වගේ පොඩි කේස් එකක් මේ මොකද දන්නවද මේ ස්පීකර් එකට එච්චර සවුන්ඩ් එකක් ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් අර බෆල් එකේ සවුන්ඩ් එක මේකට එච්චර සවුන්ඩ් එක වැඩි නිසා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකයි සරබර ගාලා සද්ද ඇන්නේ. ඉතින් ඒක ගණන් ගන්න එපා. ඉතින් අපි වීඩියෝ එක බලමු. Hello guys, ඉතින් මම තැනට බැස්ස අපේ ලුණු සුද්ධ කිරීමේ මෙහෙයුමට දැන් ඉතින් මමත් ලුණු සුද්ධ කරන්න යන්නේ මේ බොරු ලුණුයි මේ ලුණු ඔයගොල්ලෝ බලන්නේ නැද්ද දැන් මම ලුණු සුද්ධ කරන්න පැත්තකට වෙලා කියලා එහෙම නෑ එහෙම නෑ මමත් ඉතින් ගන්න උදව් කරන්න ඕනේ ඉතින් මම ඉතින් ඒගොල්ලෝ කිව්වේ නෑ ඉතින් සුද්ධ කරන්න කියලා මම ලුණු ගෙඩි තියෙනවා ඉතින් ලුණු ගෙඩි ලුණු කිලෝ 25ක් තියෙනවා සුද්ධ කරන්න. ලුණු කිලෝ 25ක් අපි සුද්ධ කරලා ලුණු සුද්ධ කරන ගමන් අපි පස්සේ සෙට් වෙමු. ඉතින් පොඩි චැලෙන්ජ් එකක් කරන්න අපි ආවයි චැලෙන්ජ් එකක් ඉතින් අපි ඉන්න බෑ නිකන් ඉතින් මොකක් කර වැඩක් කරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි වතුර චැලෙන්ජ් එකක් පොන්න යනවා ඉතින් අපේ මොකද සාදේ මෙයා මේ සාදේනේ මිලිලීටර් 500යි පේනවද දන්නේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න. ඉස්සර මෙයා බීප් දෙක විනාඩි දෙකයි chance එක දෙන්නේ විනාඩි දෙකයි. නෑ මේ බොන්න අපල සිංහල ගණන් ගන්න. හරි. ජමත් තමයි ඉතින් තාවතරයක් පුරන් ඉන්නවා මට පොඩ්ඩක්. මම බින බලන්න මට බොන්න බෑ දැන් මම ටිකකට කලින් වතුර බිව්වා. ඉතින් මට මේ මල්ලිට පරාද වෙන්න බෑ. ඉතින් මමත් චැලෙන්ජ් එක බාරගත්තා නම් බොන්න ඕනේ. ඇත්තම කිව්වොත් ඒ වගේ මිලිලීටර් 500 බෝතලයක් බොන එක ලොකු ගියමක් නෙමෙයි. හැබැයි මම දැන් වතුර බීලා ඉන්නේ ගොඩක්. බඩ ෆුල් වෙලා තියෙන්නේ. ඉතින් දැන් බොන්න බෑ ඒක. මම නම් හිතන්නේ
අද නයිට් එකක් ගාලා වැටි ඔක්කොම කරනවා ලුණු ටික කපලා ගොඩක් වැඩ තියෙනවා. ඉතින් අපි දැන් අර වීඩියෝ එකේ තාම එඩිට් දැම්මේ නැහැ. ඒ වීඩියෝ එක එඩිට් කරන්න තියෙනවා. ඉතින් තාපොට් එක සෙට් වෙමු. හෙලෝ කට්ටිය. ඉතින් මොකද වෙන්නේ? ඉතින් ඊළඟ දවස් උදේත් ඇවිල්ලා තිනවා මේ ඊයේ රෑ එම්ම නිදාගත්තා. මොකද මේ පොඩ්ඩක් මාන්සියේ ඉඳලා දැන් වැඩ ටික අද උදේ ඉඳන් පටන් ගත්තා. අද තමයි දවසලා දවසට. ඉතින් දන්සලා දෙන්නේ යතුලේ වැඩ ටික කරනවා. බිල්ල බලමු මොකද කොහොමද වැඩ ටික තියෙන්නේ කියලා. තෝරන දාලා තියෙන්නේ දැන් උදේ ඉතින් ජාතකේ දාලා තියෙන්නේ. ආනන්ද වෙලා දෙන්නේ අපි දැන් ලුණු සුදු කරලා ඔක්කොම ඉවරයි. දැන් වැඩ තියෙනවා ගොඩක්. තමා හැරදා ඉවත් වී යන වේදනාව දරා ගන්න බැහැ. යක්ෂණයේ ජීවිතය සදාටම අවසන් बाबा दे दिया कि हम बोलना बोलो अभी को गागन कोकरද ඉලක වැඩ මුන් දෙන්න මම දෙලා ටිකට කලින් ගාගත්තා මුන් දැන් බොරු කරන්නේ මුන් දැන් මේ කියන්න මුන් බොරු කරන්නේ අනිමේඩේ කතා කරන්නේ නේද තාත්තා මගේ ගාගන්න මුන් සමාදානෙ නෙමෙයි ඉන්නේ මුන් තරහකාර මුන් සමාදානෙ නෙමෙයි ඉන්නේ මුන් ඉස්සරි තම ගාගන්න ඔකට බලා ගන්න පුළුවන් දැන් මේ මුන් දෙන්න ගාගත්තා හලෝ මුන් දෙන්න සමාදානෙ නෙමෙයි ඌ කියන්නේ වාන්නේ ඔකාද ඌ ගෝතයා මුන් දෙන්න සමාදානෙ නෙමෙයි ඌ කියන්නේ වාන්නේ ඔකාද ඌ ගෝතයා මම ටීක් කෑලි දාන්න ඕනේ දැන් මම ටීක් කෑලි දාන්න ඕනේ ටීක් ගාලා ටීක් කෑලි දාන්න ඕනේ යද්දි මෙච්චර කබල දිනවා ගැම්මක් තමයි ඉතින් ගැම්මක් තමයි ඒගොල්ලෝ ලුණු කපනවා අපි මොකුත් නැහැ දාන්සලා දෙනවා බලා ගන්න පුළුවන් ඔයගලන්ට ඇයි මේම තියෙනවා ගෑස් එක කියන්න ලුණු නිසා ලුණු ගෑස් එක මෙහෙම තියෙනවා හරි බලමු දෙන්න මිස් කෑම එක අපිට ආදරෙන් දෙන්න ආදරෙන් එක්කනේ කොච්චර හොඳ මිස් කෙනෙක්ද කියලා අපිට ඔයගොල්ලන් කෑම එක ඔයගොල්ලෝ කන්නේ නැත්තම් මම කාලා දානවා සවානම ඉතින් කන්නේ නැද්ද ඔයාලට බඩගිනි දැනෙන්නේ නැද්ද ඔයා මිනිස්සෙක් නෙවෙයිද ඔයා කන්නේ නැද්ද ගයිස් බලාගන්න මේක කන්නේ නැහැ මෙයාට මොනවද වෙලා අද මේ ලූඩු සීන් එකෙන් පස්සේ रेसिपी आ करना होना मिस्टर बोल लेता अरे क्या पे मिक्स දැන් අසලේ අපේ වැඩ ටික පොඩ කෙරිගෙන යනවා දැන් ලුණු ටික කපල ඔක්කොම ඉවරයි දැන් සම්බෝලේ හදනවා මේ සීනි සම්බෝලේ හදනවා ඒක හදන ගම බලන්න පුළුවන් සීනි කිලෝ 5ක් විතර ඕනේ කිලෝ 5 ආන්න බලන්න මම වීඩියෝ එකෙන් පෙන්නන්න පොඩි කැලි ගත්තා තුන පාටි කෙටි જાති දානකොට හැදි ගන්නකොට ඒම මට අර වොයිස් එකත් එක්ක තියෙන වීඩියෝ ටික ගන්න ස්ටේටස් එක අංකල් දැන් ආයෙ දැන්
ආයෙත් දැවිලා නැහැ නේද දෙවිලා නේ. ගාඩ දෙවිලා. ඉතින් අපේ අතුලේ වැඩ ටික ලස්සන ඔස් කරනවා පේනවා බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක ඕන වෙයි කියනවා. යන්න තියෙනවා. සීන් සම්බල් එකේ වැඩේ බලයි ඉතින් බනිස් ගෙනලා තිනවා. බනිස් ගොඩක් කියලා තියෙනවා ක්‍රිකට් වලට ගොඩක් ගෙනලා තිනවා බලන්න පුළුවන්. දැන් මඩව අපේ මිසුත් දැන් බනිස් ගණන් කරනවා. ගැම්මට බහලා වැඩ කරනවා. බලා ගන්න පුළුවන්. මොකද තඩමාරු අත එවුරුනවා මෙහෙම ගාලා අත එවුරුනවා මෙහෙම ගාලා මේ විකාත් මේ පොඩි වෙනවා. ඉතින් අපේ නාලා ආවද දැන් නාලා පොරලා ආව දැන් දවසකට ප්ලාස්ටික් කරලා දැන් ආමතුරු වඩිනවා. ඉතින් බනට ලෑස්ති කරලා පණින් පස්සේ ඩාන්සර් දෙන්න තමයි ඉතින් ඉන්නේ. ඉතින් කොහොමද බැට්ටික් කෙట్లా දින්නේ බලමු කොහොමද වෙන්නේ කියලා මම ෆුල් වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. වීඩියෝ දෙකටම බලන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. කට්ටිය බලමු මොනවද කරන්නේ කියලා බලමු. එතකොට ඒ මගේ කාලේ තේරුණා මම මට මේ භාවනා සම්බන්ධව තමයි ලබා ගන්න තේරුණා. මට පොළොංගු වගේ දීලා ඒ පුළුවන් අපි ගන්නවා දේවල් මුක්තියෙන් දුන්නා. ඉතින් එහෙම උත්සුක වෙලා සොයන එක තමයි කිව්වොනේ මේක ආන්තරයන් දුන්ට ඒ විදිහට දෙච්චාම ඒ වගේ තමයි ධර්මතාවයේදී මෙතුම් වෙසක් පුර නිමිති කරගෙන පියෝ ඉංග්‍රීසි ආයතන විසින් දෙවනකට පවත්වන තිබුණා ඒ පුරාණ කාර්යය ඉදිරිපත් කරමින් පදමානවක ජාතක කතාව ඉදිරිපත් කරනවා. යම්මටම දන්සල පටන් ගන්නවා. දන්සල පටන් ගන්න නේද පොඩ්ඩේ ඔක්කොම ලෑස්ති කරලා දින්න මම වීඩියෝ එකෙන් පෙන්නන්න ඕනේ. ප්‍රදර්ශනයට යොමු වූ පදමානවක ජාතක කතාව වස්තුව නිර්මාණය කරමින් මේ මහා තොරන් රාජයා නවීන තාක්ෂණයෙන් යුක්තව අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙම දක්ෂිණ පුතාගේ සම්පූර්ණ සහයෝගයෙන් සම්පූර්ණ ගුරුවරුකම් මැද එතුමාගේ ආදරණීය සිසුදරියන් පිරිස එකතු වී කරන ලද මෙම කර්තව්‍යය සියලුම දෙනාගේ ආදර උපකාර සහ අනුග්‍රහය ඒ වගේම අනුශාසනා ලැබමින් ධර්ම දේශනා පවත්වමින් මේ ඉතා උතුම් කර්තව්‍යයක් ලෙස අපි කිරීමට මූලික අරමුණ කරගත්තා. කොහොමද මේ පුරා දින පහ ඉතාම හොඳින් ඉතාම ලස්සනට ළමයිගේ ඉතාමත්ම
උනන්දුවෙන් උත්සාහයෙන් මේ දේ කරගෙන ආවා අද දින දක්වා මේ අවස්ථාවේ ඊට සමගාමීව මෙතන දන්සල පැවැත්වීම සඳහා මේ සිසුදරියන්ගේ පරමාර්ථය දී තිබුණා. මේ පරමාර්ථය ඉෂ්ට කරමින් මේ අවස්ථාව නිමිත එම දන්සල විවෘත කිරීමේ මහඟු අවස්ථාවට සැප මලවන්ද මහත්මයා මේ පහන්සිය දරුවා පොරදෙනාගේ අන්තිමවරණය මේ දන්සල පැවැත්වීමේ අවස්ථාවයි එන්නේ. හැබැයි බෝධිව පාදයේ දැන්වීමෙන් අන්තිම දක්ෂිණ මහත්මයාට මේ අවස්ථාව ලබා දෙනවා. අනිත් පහන්සිය දැන්වීම සඳහා ඉතාලගේ මහා භාරතවල ඉතම නායකත්වය අරගෙන කරපු මේ වැඩ ගැන අපි අතන සම්පූර්ණ ඒකම දක්ෂිණ පුතාගේ ඥානන්තාරාධනා කරන පහන්සිය දැන්වීම සඳහා ඥානන් විසම මහන්සිය දැන්වීම මේ ගැලවෙන අවස්ථාවලදී දීදී කරගෙන යන්න. ඉතින් දරුවන්ගේ දේවල් වලට අලමෝ අවස්ථාව විවෘත කර දෙන ලෙස ඉතින් මේ දන්සල ප්‍රදේශයේ ජනතාව දක්ෂිණ පුතාගේ මහා විද්‍යාව උවගේ එතුමාගේ නිවන් නැවත වරක් ඇතුළට කරගෙන පානේ රැඳී සිටින්න එපා. ඔව් ගයිස් ඉතින් මම කලින් වීඩියෝ වල කියලා ඇති පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. තව සර්ප්‍රයිස් එකක් අර අපේ රවින්දුස ආවට පස්සේ තව සර්ප්‍රයිස් එකක් එනවා කිව්වා. ඉතින් ඒ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා දැන් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. බලමු ඉතින් මොකක්ද කියලා. ඉතින් අපි බලමු මොකක්ද ඒ සර්ප්‍රයිස් එක කියලා. කවුද එන්නේ කියලා බලමු. අපි ඉතාමත්ම සුපිරිවට වෙනවා මේ රාත්‍රියේදී. ස්තුතියි. සර්ප්‍රයිස් එක දැන් කියනවා අපි දෙන්නයි ඇවිල්ලා දිනවා අපි දන්සලට විතරක් නෙමෙයි තොරණ බලන්නත් එක්ක තමයි අපි ආවේ. මේ ඇවිල්ලා අපේ ගෙදර තොරණ වගේ තොරණක්. මට දැනෙන්නේ මම අපේ ගෙදර තොරණ බලන්න ආවා වගේ හැඟීමක්. මේ වගේ හැම ගෙදරකම හැම හන්දියකම කොල්ල කෙල්ල එකතු වෙනවා නම් තොරණ ගහන්න. මේ ලංකාව ආමිස පූජා වලින් පිරේ හැම වෙසක් එකට. ඕගොල්ලෝ එකමුතු වෙන්න මේගොල්ලෝ හොඳ ආදර්ශයක් දෙනවා මුළු ලෝකෙටම. තොරණ එකක් නෙමෙයි තොරණ 1000ක් ගහමු. පින්වතුනි ඒ අගබිසව බලාගත්ත ඇති සර්ප්‍රයිස් එක අපේ අශේන් අයියා ආවා. ඉතින් දැන් කතා කරලා මම පෙන්නන්නම් තව ඇතුළේ අර සිටුවනයට ඔය පදමානවක ජාතක කතා වස්තුව දේශනා කොට වදාළේ සිටු වමුනාද ඇය සානකින් සැනසෙන්නේ ගල්ලේම තුල ආවය ඇතිවෙන්නේ
කාලය ගෙවිලා වමනට දාව යකින් ඉන්න යද යන්න යන්නේ කට්ටිය ඔක්කොම යන්න යන්නේ බයි ආයෙත් එනවා ආයෙත් හම්බෙමු ඔය ටික තමයි අද වීඩියෝ එකේ මම කිව්වා වගේ අර සර්ප්‍රයිස් එක අපේ අසින් අයියා තාවා ඔයගොල්ලෝ මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරන්න bell icon එකත් ඕල් දාලා තියාගෙන මේක වීඩියෝ බලන්න වීඩියෝ එක දෙන වීඩියෝ ලයික් එකක් දාලා ෂෙයා කරලා දාන්න ඉතින් ආයේ අපි හම්බෙනවා කොහොමද ඉතින් මේක අවුලක් නැහැ ආයේ හම්බෙමු ළඟදිම හම්බෙමු ළඟදිම හොඳ වීඩියෝ එකකින් හම්බෙමු එතකොට දැන් කලින් වීඩියෝ දෙක බලපු නැති කට්ටිය දැම්ම ගිහලා බලලා ඊට පස්සේ තමයි මේක ඊට පස්සේ මේක බලන්න කියලා මතක් කරනවා. ඒකෝට තමයි තේරෙන්නේ මොකද්ද මෙතන වෙන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා උගලන්ට තේරෙන්නේ. එන්දා වීඩියෝ තුනම පිළිවෙලට බලන්න කියලා මතක් කරනවා. එහෙනම් ආය අලුත් දවසකින් නම් සෙට් එකෙන් පරිස්සමෙන් අපි ගියා. බයි. බයි.